සිල් දෙනා මදත් සාධනෙන් පිළිගන්න මගේ YouTube චැනල් එකට ඔන්න අද මුවාල බලන්නරගෙන ආවේ 2004 වර්ෂයෙන් නිකුත් වුණු රුද්‍රාක්ෂ කියන මූවි එක. කතාවෙන් කෙටියෙන් කිව්වොත් 1990 දී ලංකාවේ කරන පුරාවිද්‍යා කැණීමකදී ලංකාවේ වාසය කළා කියන රාවණා රජුට අයිති බලවත්ම ආයුධයක් හම්බ වෙනවා. ඉතින් මෙතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද රිවිව් එකට. ෆිල්ම් ඕපනින් එකේදීම අපිට කතාවක් කියනවා. වසර ගණනාවකට කලින් රාම් දෙවියන් රාවණා යක්ෂයා සහ ඔහුගේ ලංකා නගරය විනාශ කරලා තියෙනවා. ඉතින් යක්ෂයන්ගේ යුගය ඉවර වෙලා වර්තමාන යහපත් යුගය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අදටත් ඒක සමරන්න රාවණා රජුගේ පිළිරුවක් පුච්චලා ඉන්දියානුවන් සමරනවා. ඒත් මෙතනදී කියන විදිහට යක්ෂයන් විනාශ වුණත් නපුර විනාශ වෙලා නැහැ. ඒක හැම වෙලාවෙදිම එක විදිහට ඇවිත් තියෙනවා. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ යාල ප්‍රදේශය රාමායන යුගයේ අගනගරයක් වෙලා තිබිලා තියෙනවා. බොහෝ යක්ෂ රජවරුන්ගේ අගනගරයක් විදිහට මේක පැවතිලත් තියෙනවා. මේ තියෙන දැවැන්ත ප්‍රතිමා වලින් ඒ අයට බලය ලැබිලා තියෙනවා. මොකද මේ පොළොව හරේ රාවණාගේ සාර්ථකත්වයේ රහස සහ ඔහුගේ නපුරේ බීජය විදිහට රාවණා රජුගේ රුද්‍රාක්ෂ කියන ආයුධය තිබිලා තියෙනවා කියලා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකකින් කියනවා. පස්සේ අපිට පෙන්වන්නේ 1990 දී අපේ ලංකාවේ යාල ප්‍රදේශයේදී කරා කියන කැණීමක්. ඉතින් මේ කාලෙදී ජාත්‍යන්තර පුරාවිද්‍යා කණ්ඩායමක් මේ රුද්‍රාක්ෂ කියන ආයුධය හොයන්න ඇවිත් තියෙනවා. ඉතින් මේ මිනිස්සයාගේ නම තමයි බූරියා. මෙයා ඉන්දියානුවෙක් වගේම කුලියට සේවකයන් සපයනවා මෙතන කැණීම් වලට. ඉතින් මෙතන වැඩ බලන බූරියා දකිනවා එතන එක සේවකයෙක් කැණීම් කරලා මොනවා හරි ගන්නවා. මේක දැකපු බූරියා ගිහින් ඒක එයාගෙන් ඉල්ලගෙන පරීක්ෂා කරද්දී දැනගන්නවා ඒ රත්තරන් කියලා. මේක නිසා මෙයා මේකත් හංගගෙන එතනින් යද්දි බූරියට මෙතන වැඩ බලන පොලිස් නිලධාරියා කතා කරලා හංගගත්තේ මොනවාද කියලා ඒක ඉල්ලුවත් බූරියා ඒවා දෙන්නේ නැතිව මේ පොලිස් නිලධාරියට පිහිය පෙන්නලා බය කරලා එයාව එතනින් පන්න ගන්නවා. පස්සේ බූරියා මෙතන වැඩ කරන ගමන් හිටිය බූරියාගේ පෙම්වතිය වෙන ලලිට හොරෙන්ම මේ රත්තරන් කස් ටික දෙනවා. ඉතින් ලලිත් මේ ටික එක කැම භාජනයක හංගනවා. ඉතින් මෙතන තවත් මේ විදිහට මෙයාලා කැණීම් වලදී හොරගම් කරගත්ත දේවල් තියෙනවා. ඉතින් මෙතනදී අර වැඩ බලන පොලිස් නිලධාරියට මේ දෙන්න ගැන සැක හිතිලා එයාලට බනිනකොට ලලි මේ නිලධාරියට ගලකින් දමලා ගහලා ආයෙත් එයාව එතනින් පන්න ගන්නවා. මේ විදිහට දිගටම කැණීම් කරනකොට මේ අයට ලංකාවේ මහා යුද්ධයෙන් පස්සේ වැළලුණු එක විශාල පිළිමයක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී කියන විදිහට මේක රාවණාගේ රාක්ෂ පිළිමයක් වගේම මේ පිළිමය දකින බූරියව ඒකට වශී වෙනවා. ඉතින් දවස් ගාණක් පුරා බූරියා මහරෑ තිස්සේ මේ පිළිමය දිහා උමතුවෙන් බලාගෙන ඉන්නවා. මේත් එක්කම මේ පිළිමේ තියෙන බලයකින් බූරියට රාවණාගේ රුද්‍රාක්ෂක තියෙන තැන පෙන්නනවා. ඉතින් කලින් බූරියට පෙනුණු ඉලියුෂන් වල විදිහට බූරියා මෙතන හාරලා එක මුට්ටියක් වගේ දෙයක් හොයා ගන්නවා. පස්සේ මෙයා මේක ඇතුලෙන් එක රුද්‍රාක්ෂයක ලබා ගන්න පුළුවන් යතුරක් වගේ දෙයක් හොයා ගන්නවා. ඉතින් මේක යතුරක් කිව්වට වෙන විදිහ අයිටම් එකක්. පස්සේ බූරියා කරන්නේ ලලිත් එක්ක අර පිළිමි ළඟට මේ යතුරත් තරන් යනවා. මෙන්න මේත් එක්කම පරිසරයත් අමුතු වෙලා අකුණු ගහන ගම හයියෙන් වහින්න පටන් ගන්නවා. ඉතින් බූරියා මේ යතුර අරගෙන පිළිමේක තැනකට හයි කරනවත් එක්කම මේ අකුණු ගහ වැහැපු වැස්සත් නවතිනවා. ඉතින් මේත් එක්කම අවුරුදු ගණනාවක් පුරා සංවිලා තිබුණු රාවණාගේ රුද්‍රාක්ෂක දිලිසි එළියට එනවා. ඉතින් මේකේ දිලිසි තියෙන විදිහ දකින බූරියා ඒක දැකපු ගමන් ඒක ඇල්ලුවත් අතට ගන්නවත් එක්කම බූරියාගේ අත පිච්චිලා ඒක පැත්තකට විසික් වෙනවා. මේත් එක්කම මෙතනට අර වැඩ බලන පොලිස් නිලධාරිය සහ පුරාවිද්‍යා ටීම් එක එනවා. ඉතින් පුරාවිද්‍යා ටීම් එක රුද්‍රාක්ෂක ආරක්ෂිතව අරගෙන පෙට්ටියකට දාගන්නවා. ඉතින් මේ වෙලාවේදී බූරියා උමතුවෙන් වගේ කියවනවා ඒක අයිති මට මමයි ඒකේ උරුමකාරයා කියලා. ඉතින් පස්සේ මේ නිලධාරීන් බූරියට සහ ලලිට ආයේ මේ පුරාවිද්‍යා ස්ථානයට ඇතුළු වෙන්න එපා කියලා කියනවා. මොකද මේ වෙනකොට මේ දෙන්න එකතු වෙලා මෙතනින් හොරගම් කරගත්ත දේවල් මෙයාලට අහුවෙලා තියෙනවා. ඔන්න ඉතින් පස්සේ රෑ වෙලා බූරියා පොලිස් නිලධාරියටත් පහර දීලා අනිත් පුරාවිද්‍යා ටීම් එකේ අයටත් වෙඩි තියලා මරලා දාලා රුද්‍රාක්ෂක ආපහු එයාට ලබා ගන්නවා. ඉතින් දැන් බූරියව මේ රුද්‍රාක්ෂකට වශී වෙලා තමයි ඉන්නේ. මෙතනදී එක පුරාවිද්‍යාඥයෙක් බූරියට වෙඩි තියන්න යනකොට එතනට එන ලලි ඒ නිලධාරියට වෙඩි තියලා එයාව මරලා දානවා. ඉතින් දැන් බූරියා විතරක් නෙවෙයි ලලිටත් අමුතු දෙයක් සිද්ධ වෙලා තමයි තියෙන්නේ. පස්සේ බූරියා සහ ලලි මෙතනින් යන්න පිටත් වෙලා යනවා. මේත් එක්කම අපිට ආයෙත් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කියනවා මේ රාවණාගේ රුද්‍රාක්ෂක නිසා බූරියාවත් රාවණා වගේ යක්ෂයෙක් කරලා තමයි තියෙන්නේ. දැන් බූරියා ගොඩක් බලවත් වගේම එයා හදන්නේ මුළු ලෝකයම නපුර පතුරවලා එයාගේ පාලනයට ගන්නත් කියලා අපිට කියනවා. එතනින් අවුරුදු කීපයකට පස්සේ ඒ කියන්නේ 1993 දී වෙන සිදුවීමක් අපිට පෙන්නනවා. ඉතින් දැන් ආපහු බූරියා සහ ලලි ඉන්දියාවට ඇවිත් මේ කාලෙදි තමයි හින්දු මුස්ලිම් කෝලාහල ඇති වෙලා තියෙන්නේ. ඉතින් මෙතන බූරියාත් ඉන්නවා. මෙතන ගල් මුල් වලින් ගහගෙන දේපල විනාශ කරන එක විතරයි මේ මිනිස්සු සිද්ධ කරන්නේ. මෙතනදී හින්දු කෙනෙක් වගේ මෙතන ඉන්න බූරියා මෙතන හින්දු අයට කියනවා දැන් මේ ගල් මුල් වලින් ගහගත්ත ඇති. දැන් අපි මරණයෙන් පලිය ගමු කියලා මේ මිනිසුන්ව අනිත් අයව මරන්න පොළඹවනවා. ඉතින් මේ සිදුවීම මෙතන කරත්තයක් ළඟ එක මිනිස්සෙක් බලාගෙන ඉන්නවා. හින්දු අය පිටත් වෙලා යනවා මුස්ලිම් අය වරන්න.
මෙතනදි හින්දු අය මුස්ලිම් අයව මරන්න පොළඹවලා පස්සේ බූරියා කරන්නේ එයා මුස්ලිම් කෙනෙක් විදිහට වෙස්වලාගෙන හින්දුවට කිව්ව වගේම මුස්ලිම් අයටත් හින්දු අයව මරන්න පොළඹවලා කතා කරනවා. ඉතින් මේකට රැවටෙන මේ මුස්ලිම් පිරිසත් හින්දු අයව මරන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම මෙතන මේ කරත්තේ ළඟට වෙලා ඉන්න මේ මිනිස්සයා බලාගෙන තමයි ඉන්නේ. මෙතනදි බූරියා දකිනවා මේ මිනිස්සයා එයාගේ නාඩගම් ඔක්කොම දැක්කා කියලා. මේක නිසා බූරියා කරන්නේ මේ මිනිස්සයාවත් මරලා දාන එක. ඉතින් බූරියා මේක දෙයි කරන්නේ එයාගේ නපුර පතුරවන්න. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ 1995 වසරේ මුම්බායි වල. ඉතින් බූරියා එයාගේ රුද්‍රාක්ෂිකයේ හම්බුන බලයෙන් ලලිවත් වෙනස් කරලා. දැන් ලලි මුම්බායි වල පාතාල ලෝකයේ ඝාතකයෙක්. ඉතින් බූරියා රුද්‍රාක්ෂික වෙනුවෙන් භාවනා කරලා එක එක විදිහේ බලයන් ලබා ගන්නවා. මේ වෙලාවේදී ලලිට තවත් ඝාතනයක් සිද්ධ කරන්න ඕඩ එකක් හම්බ වෙනවා. මේකට බූරියත් යනවා. මෙතෙන්දී ලලි බූරියට මරන්න ඕන කෙනාව පෙන්නලා තුවක්කුවක් දුන්නත් බූරියා තුවක්කුව පාවිච්චි නොකර එයාට අලුතින් රුද්‍රාක්ෂිකෙන් හම්බුණු බලයක් පාවිච්චි කරලා ඒ මිනිස්සයව උඩින් විසික් කරනවා වාහනයක හැප්පෙන්න. ඉතින් මේක නිසා මේ මිනිස්සයව වාහනයට හැප්පිලා යට වෙලා මැරෙනවා. ඉතින් දැන් බූරියව සහ ලලිව සම්පූර්ණයෙන්ම නපුරින් වෙලාගෙන තමයි තියෙන්නේ. ඒ දෙන්න අනිත් කාටවත්ම වඩා බලවත්. මේ දෙන්නගේ අරමුණ තමයි මුළු ලෝකයම නපුර පතුරවලා ලෝකේ පාලනය කරන එක. ඉතින් බූරිය අවුරුදු ගණනාවක් මේ රුද්‍රාක්ෂිකත් එක්ක ඉඳලා ඒකෙන් බලයන් ලබා ගත්තත් තාම බූරියට මේ රුද්‍රාක්ෂිකේ සම්පූර්ණයෙන්ම බලය ලබා ගන්න පුළුවන් වෙලා නැහැ. මේක නිසා බූරියට මේ රුද්‍රාක්ෂික තවමත් අල්ලන්න බෑ. ඉතින් රුද්‍රාක්ෂිකේ බලය සම්පූර්ණයෙන්ම බූරියට ලබා ගන්න නම් එයාට උදව්වට තවත් කෙනෙක් ඕන කරනවා. ඒ වගේම එයා ගොඩක් බලවත් කෙනෙක් වෙන්නත් ඕන කියලා බූරියා කියනවා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ 2004 මුම්බායි වල එක තරුණ විද්‍යාඥයෙක් කෙල්ල සෙට් එකක් බොරු කරලා මිනිස්සුන් රවට්ටලා සල්ලි ගන්න එක පූජකයෙක්ගේ බොරුව හෙලි කරනවා. ඉතින් මෙතනදී මේ පූජකයා එයාගේ බලයකින් ශුද්ධ අලු ගන්නවා වගේ එක පොම්පයකින් තමයි බටයක් මාර්ගයෙන් මේ විදිහට ශුද්ධ අලු කියලා පවුඩර් එකක් ඉහින්නේ. ඉතින් මේ විද්‍යාඥ ටීම් එකේ ලීඩර් තමයි ගයත්‍රි කියන්නේ. ඉතින් මෙයාලා කරන්නේ මේ විදිහේ විද්‍යාත්මක නොවන අධ්‍යාත්මික දේවල් හොයලා ඒවයි තියෙන ඇත්ත සහ බොරුව හෙලි කරන එක. ඉතින් එහෙම යනකොට ගයත්‍රිට වරුන් කියලා පුද්ගලයෙක්ව හම්බ වෙනවා. ඉතින් මේ වරුන් බොරුවට නෙවෙයි ඇත්තටම අධ්‍යාත්මික බලයක් තියෙනවා. ඉතින් මේ අරුන් ගොඩක් අයගේ ලෙඩ රෝග හාත්කමකින් වගේ හොඳ කරලා තියෙනවා. මේ දේවල් අරුන් කරන්නේ නොමිලේ. මේ දේවල් නිසා ගයත්‍රි දිගින් දිගටම අරුන්ගේ මේ හැකියාව ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. මෙහෙම යනකොට අරුන් කියන විදිහට මේ හැම දෙයක්ම කරන්න එයාට උදව් කරන්නේ දෙවියන් කියලා තමයි අරුන් නම් කියන්නේ. එයාට මේ විදිහේ බලයක් දුන්නේ දෙවියන් කියලා අරුන් කියනවා. ඉතින් අරුන්ට අනිත් අයගේ මනස පාලනය කරන්න පුළුවන් විදිහේ අධ්‍යාත්මික බලයනුත් තියෙනවා. මෙහෙම යනකොට මේ දෙන්න අතරේ ආදර සම්බන්ධයකුත් පටන් ගන්නවා. ඉතින් එක දවසක් ගයත්‍රිව අරුන් එයාගේ ගෙදරට එක්කන් යනවා. එතනදී අරුන්ගේ පූජා තියෙන තැන රුද්‍රාක්ෂිකක් තියෙනවා දැකලා ඒක ගැන ගයත්‍රි අරුන්ගෙන් අහනවා. එතකොට අරුන් කියනවා රුද්‍රාක්ෂ කියන්නේ ආත්මයේ කොටසක්. ඒක ශිව දෙවියන්ගේ ඇස. ඒ වගේම කිසි කෙනෙකුට රුද්‍රාක්ෂික අල්ලන්න බෑ. අපිට පුළුවන් ඒකට පූජා කරන්න විතරයි කියලාත් අරුන් කියනවා. පස්සේ ගයත්‍රි ඒක ඇල්ලුවොත් මොකද වෙන්නේ කියලා අහපුවාම අරුන් කියනවා ඒක අල්ලන්නවා සුදුසු නැත්නම් ඒකේ බලයෙන් අල්ලන කෙනාව විනාශ කරලා දාවි කියලා. ඉතින් ඔන්න පස්සේ වරුන්ගේ මොළය ගයත්‍රි එයාගේ ටීම් එකේ අයත් එක්ක එකතු වෙලා ස්කෑන් කරනවා. ඉතින් මෙතනදී වරුන් භාවනා කරන ගමන් තමයි ඉන්නේ. ඒත් මෙයාට ස්කෑන් එකේදී පෙන්වන්නේ අරුන් මැරෙන ගමන් ඉන්නවා කියලා. මොකද ඒකට හේතුවක් විදිහට යෝග විද්‍යාවේදී හඳුන්වන්නේ සමාධි කියලා. ඉතින් මේ සමාධි භාවනාව නිසා තමයි නවීන විද්‍යාවටවත් වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් මගේ මොළය පාවිච්චි කරන්නේ 100ට එකක වගේ ප්‍රතිශතයක් වුණාට අරුන් අධ්‍යාත්මිකත්වයේ හරහා එයාගේ මොළය 170ක් දක්වා වර්ධනය කරගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. මේක නිසා අරුන්ට විද්‍යාවටවත් ඔප්පු කරගන්න බැරි විදිහේ අමුතු හැකියාවක් තියෙනවා. මෙතනදී පැත්තක තියෙන එක බීම ටින් එකක් අරුන් එයාගේ පාලනය කරලා එයාගේ ළඟට ගන්නවා. ඉතින් මේ විදිහ පරීක්ෂණ නිසා ගයාත්‍රිට දවසක ලොකු සොයාගැනීමක් කරන්න පුළුවන් වෙයි කියලා එයා කියනවා. පස්සේ ගයාත්‍රි අරුන්ගෙන් අහනවා එයා ඒ දේවල් කළේ කොහොමද කියලා. අරුන් කියන්නේ ඒ දේවල් දෙවියන් නිසා කියලා. පස්සේ අරුන් ගයාත්‍රි විස්තර කරලා කියනවා වර්තමාන රැහන් රහිත අන්තර්ජාලය හරහා ලෝකෙ කොහේ හරි තියෙන මොනවා හරි ඩවුන්ලෝඩ් කරගන්නවා වගේ මේක දෙවියන් වහන්සේගේ මේ අන්තර්ජාලය. ඒක මේ විශ්වයේ සෑම ජීවයක්ම ද්‍රව්‍යයක්ම සම්බන්ධ කරනවා. එතකොට ඒක තමයි ප්‍රබුද්ධ ලෝකය වෙන්නේ. ප්‍රබුද්ධ ලෝකය කියන්නේ කාලය හා අවකාශය ඉක්මවා ගියපු තැනක්. ඇල්බර්ට් අයින්ස්ටයින් ක්වොන්ටම් විද්‍යාව කියලා හඳුන්වලා තියෙනවා ඒක. මේ විදිහට අරුන් කියනවා. පස්සේ ගයාත්‍රි අරුන්වත් එක්ක මානසික රෝහලක කෙනෙක්ගෙන් පරීක්ෂණයක් කරන තැනකට එක්කන් එනවා. ඉතින් මොළයෙන් නිකුත් වන විද්‍යුත් තරංග අරුන්ගේ මොළයෙන් නිකුත් වෙන නිසා මේ හරහා ඕනම දෙයක් පාලනය කරන්න පුළුවන්. මේක නිසා ගයාත්‍රි අරුන්ට කියනවා පරීක්ෂා කරන්නත් එක්ක අරුන්ට යාගේ විද්‍යුත් තරංග වලින් මේ කෙනාගේ මොළයට ඇතුළු වෙලා ලෙඩේ සනීප කරන්න කියලා. මුලදී අර්ජුන් මේ වැඩේට අකමැති වුණත් මේ මිනිස්සයා අමුතු විදිහට කියවන්න පටන් ගන්න නිසා අරුන් වැඩේට බහිනවා. මේ වෙලාවේදී අරුන්ට ටිකක් අමාරු වෙලා එයාව මානසිකව බෙද වැටෙනවා. මෙන්න මේ වෙලාවේදී අරුන්ගේ මනස වෙනම ලෝකයකට ඇතුළු වෙනවා. ඉතින් මෙතනදී අරුන්ට බූරියව හම්බ වෙනවා. ඉතින් අරුන්ව මේ විදිහට මෙහාට ගෙන්නවගෙන තියෙන්නේ බූරියා.
ඉතින් බූරිය අරුන්ට එයත් එක්ක එකතු වෙන්න කීවත් අරුන්ට දැනෙනවා බූරියගේ තියෙන නපුරු චේතනාව. ඒක නිසා අරුන් මේකට කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේදී මේ දෙන්න අතර කඩුසටනක් ඇති වෙනවා. ඉතින් අරුන් විසින් බූරියව කීප වතාවම මරලා දැම්මත් බූරියට ආපහු පණ එනවා. ඉතින් බූරිය දීන් දිගටම ලෝකේ එයාලගේ පාලනයට ගමු අපි එකතු වෙලා වැඩ කරමු කියලා අරුන්ගෙන් ඉල්ලීම් කරත් අරුන් ඒකට කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේදී අරුන්ව ආපහු මනෝලයෙන් මිදිලා පියව සිහියට එනවා. ඉතින් එයා සිහිය එනකොට ඉන්නේ ගයාත්‍රික ගෙදර. ඉතින් මේ විදිහට අරුන් දවස් දෙකක් සිහිය නැතිව ඉඳලා. ඉතින් මෙතන ගයාත්‍රිලා අර කලින් මානසික රෝහලේ හිටිය මිනිස්සයා කියපු අමුතු වචන ටික රෙකෝඩ් කරන් තියෙනවා. ඉතින් මේක අමුතු දෙයක් කියනවා කියලත් අරුන්ට තේරෙනවා. මේ වෙලාවේදී නිවුස් වලට යනවා ලෝකයේ පුරා කෝලාහල ඇති වෙන්න පටන් අරන් කියලා. ඉතින් තාමත් අරුන්ට මේ දේවල් ගැන ලොකු අයිඩියා එකක් නැහැ. පස්සේ අපිට පෙන්නනවා ගයාත්‍රිගේ ටීම් එකේ ඉන්න සුසී කියන කෙල්ල අර රෙකෝඩ් එක පරීක්ෂණ මීයකට අහන්න දෙනවා. මේත් එක්කම මීයට අමුතු දෙයක් වෙලා සුසීටත් ඒකෙන් බලපෑමක් ඇති කරනවා. මේ මීයා මොකක්ද භාෂාවකි සුසීට සංනිවේදනයක් කරනවා. මේත් එක්කම සුසීගේ S දෙකත් වෙනස් වෙලා මෙයා මෙතන ලැබ් එකෙන් එළියට ඇවිත් කොහෙද යනවා. ඉතින් මේ විදිහේ සුසී එන්නේ බූරිය ළඟට. බූරිය තමයි මේ දේවල් පිටිපස්සේ ඉන්නේ. මොකද බූරියට පුළුවන් ඕනම තැනක ඉඳන් ඕනම කෙනෙක්ව පාලනය කරන්න. ඉතින් දැන් බූරියගේ ප්‍රධානම අරමුණ තමයි කොහොම හරි අරුන්ව එයාට එකතු කරගන්න එක. කලින් සිද්ධ වෙලා තියෙන්නේ මීයාගේ ජානමය ව්‍යෝහය තනි ශබ්ද තරංගයකින් වෙනස් වෙලා තියෙන එක. ඒක හරියට මොකක් හරි ශබ්දයක් නිසා තව කෙනෙක්ව පාලනය කරනවා වගේ දෙයක්. ඉතින් මේ විදිහට තමයි බූරියා සුසීවත් පාලනය කරන්නේ. ඉතින් මෙතනදී ආපහු බූරියා සුසීව පිටත් කරලා යවනවා. සුසී ඒ විදිහට යන්නේ ආපහු ලැබ් එකට. මෙහෙම යනකොට මෙයාට මුහුණට හම්බෙන හැම කෙනාටම සුසී පහර දෙන්න පටන් ගන්නවා. සුසී ඉන්නේ බූරියගේ පාලනය යටතේ. පස්සේ සුසී ගයාත්‍රිව අල්ලගෙන එයාට පහර දීලා ගයාත්‍රිව මරන්න හදනවා. මේ වෙලාවේදී මෙතනට එන අරුන් සුසීව නවත්තලා ගයාත්‍රිව බේරගත්තත් සුසී එතන බිත්තිය දිගේ උඩට නැගලා එතනින් පැනලා සූසයිඩ් කරගන්නවා. මේක නිසා මෙතනදී සුසී මැරෙනවා. ඉතින් බූරියට ඕනේ කරලා තියෙන්නේ අරුන්ගේ හිතේ පුංචි නපුරක් හරි ඇති කරලා යව සම්පූර්ණයෙන්ම නපුරෙන් වෙලාගෙන අරුන්වත් එයත් එක්ක එකතු කරගන්න. ඉතින් මේ විදිහට සුසී හරහා අරුන්ගේ පෙන්වතිය වෙන ගයාත්‍රිව මරලා දැම්ම නම් ඒ දේ සිද්ධ වෙනවා. පස්සේ කොහොම හරි අරුන් බූරියව නවත්වන්න හිතා ගන්නවා. ඉතින් මේ වෙනකොට ඉන්දියාව පුරාම කෝලාහල ඇති වෙලා තමයි තියෙන්නේ. ඒකට හේතුව ටිකින් ටික බූරියා නපුර පතුර වන නිසා. ඔන්න පස්සේ අරුන් ගයාත්‍රිය ඇතුළු පිරිසත් එක්ක යනවා අරුන්ගේ තාත්තව හම්බ වෙන්න. ඉතින් අරුන්ගේ තාත්තා හිමාලයේ ඉන්න පූජකයෙක්. ඉතින් මෙතනදී අරුන් සහ තාත්තා මනසවල් වලින්ම සංනිවේදනය කරලා අරුන්ට ඕන කරන දේ ඉල්ලනවා. අරුන්ගේ තාත්තා අර රෙකෝඩ් එක අහනවා. තාත්තා කියනවා ඒක පුද්ගලයෙක්ව වෙනස් කරන තරංගයක් කියලා. මෙයාට ඒක ගැන පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ වෙලාවේදී කළු දුමාරයක් විදිහට මෙතෙන්ට එන බලවේගයක් විසින් ගයාත්‍රිව මරන්න හැදුවත් අරුන්ගේ තාත්තා ඒක නවත්වන නිසා ඒ බලවේගය විසින් අරුන්ගේ තාත්තව මරලා දානවා. අරුන් මේ බලවේගය අල්ලගන්න හැදුවත් ඒක එතනින් පැන ගන්නවා. ඉතින් පස්සේ අරුන් එයාගේ තාත්තගේ මරණය ගැන දුක් වෙනකොට මෙතනට එන ගයාත්‍රි පෙන්නනවා එයාලගේ කැමරාවල සටහන් වුණු දෙයක්. ඉතින් එතනදී කළු පාට දුමාරයක් විදිහට ආපු බලවේගය තමයි බූරියා. ඔන්න ඉතින් පස්සේ අරුන් භාවනාවක යෙදিলা මේ බූරියා කියන්නේ කවුද කියන එක ගැන හොයන්න පටන් ගන්නවා. අරුන් එයාගේ අධ්‍යාත්මික බලයෙන් ඒ ගැන හොයනවා. ඉතින් අරුන්ට මෙහෙම හොයද්දි පේනවා වැස්ස වෙලාවක එක තැනකට ලලී දුවගෙන යනවා. ඉතින් බූරියා මෙතන බිම වැටිලා ඉන්නවා. බූරියා අමාරුවෙන් ඉන්නවා වගේ තමයි මෙතනදී තේරෙන්නේ. මෙන්න මෙතනදී ලලී දකිනවා බූරියාගේ ඇස් වල පාටත් වෙනස් වෙලා කියලා. ඉතින් දැන් බූරියාව පාලනය කරන්නේ රුද්‍රාක්ෂික විසින්. ඉතින් ලලිත් බූරියාට කොච්චර මේක නිසා නපුරු වුණත් එයත් එක්කම ඉන්නවා. ඉතින් ඒ දර්ශන ටික ඉවර වෙලා අරුන්ට තවත් දර්ශන වගේක් පේනවා. ඉතින් එක්තරා පොලිස් ස්ථානයක බූරියාව එල්ලලා එයාට හොඳටම පහර දෙනවා. මේ වෙලාවේදී ලලී ගිහින් බූරියාව බේර ගන්න හදනවා. මෙන්න මේ වෙලාවේදී රුද්‍රාක්ෂික විසින් බූරියාව පාලනය කරලා මෙතන ඉන්න හැම පොලිස් නිලධාරියටම පහර දෙනවා. ඉතින් බූරියාව නතර කරන්න මෙතන කාටවත්ම පුළුවන් වෙන්නේ නැහැ. පස්සේ බූරියා මේ අයටත් පහර දීලා ලලීවත් එක්ක මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් අරුන් මේ දර්ශන වලින් පේන මේ පොලිස් ස්ථානයේ නම යාල කියලා දකිනවා. ඉතින් ආපහු දැහැණෙන් මිදෙන අරුන් ඒ ගැන ගයාත්‍රිට කිව්වහම ගයාත්‍රි ඒ ගැන හොයලා කියනවා යාල තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි ශ්‍රී ලංකාවේ කියලා. ඔන්න ඉතින් පස්සේ අරුන් ගයාත්‍රිත් එක්ක ශ්‍රී ලංකාවට ඇවිත් යාල ප්‍රදේශයට එනවා. ඉතින් මේ වෙනකොට බූරියාගේ නපුර පැතිරවීම නිසා ලංකාවෙත් කෝලහල ඇති වෙන ගමන් තමයි තියෙන්නේ. මෙතෙන්ද අරුන්ලට පහර දෙන්න හදන එක මිනිස්සෙගේ මනසත් අරුන් පාලනය කරනවා. පස්සේ අරුන් යාල පොලිස් ස්ටේෂන් එකට යනවා. එයා ගිහින් එතන ඉන්න නිලධාරියාගේ බූරියාගේ ඇඳපු චිත්‍රයක් පෙන්නලා ඇහුවත් කවුරුත්ම ඒ ගැන දන්නේ නැහැ. ඉන්න මේ වෙලාවේදී තමයි අරුන් දර්ශන වලින් දැකපු පොලිස් නිලධාරියෙක් මෙතන ඉන්න එක අරුන් දකින්නේ. ඉතින් එයාගෙන් අරුන් මේ බූරියා ගැන අහනවා. එතකොට තමයි මේ නිලධාරියා කියන්නේ මේ ළඟ පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවා. ඒක රාවණ යුගයට අයිති එකක්. එතන පුරාවිද්‍යා ස්ථානයේ එක දවසක් මිනිමරුම් වගේක් වෙලා තියෙනවා. පස්සේ ඒ යවටම තිබුණු ගුහාවකින් පිස්සු හැදිලා හිටිය මිනිස්සෙක්ව
අපිට හම්බුණා. ඉතින් ඒ තමයි බූරියා. එයා එතන පුරාවිද්‍යාඥයන් ඝාතනය කරාට පස්සේ රුද්‍රාක්ෂගේ බලය නිසා උමුතු වෙලා තියෙනවා. ඉතින් බූරියා තමයි මේ මිනිමරුන්ගේ හේතුව කියලා දැනගන්න මේ නිලධාරීන් බූරියාව අත්අඩංගුවට අරගෙන එයාට පහර දීලා තියෙනවා. ඉතින් මේ පහර දෙනකොට තමයි බූරියා මෙතනින් බේරලා ගිහින් තියෙන්නේ. ඉතින් පස්සේ අරුන් බූරියා ගැන වැඩිදුර ඇහුවත් අරුන්ට ඒ ගැන දැනගන්න නම් ලැබෙන්නේ නැහැ. මේ පොලිස් නිලධාරියා දන්නේ එච්චරයි. මේ වෙන දේවල් හැම දෙයක්ම බූරියා බලාගෙන තමයි ඉන්නේ. බූරියා හැමතිස්සෙම අරුන්ගේ පස්සෙන්ම තමයි එයාව දිහා බලන් ඉන්නේ. බූරියාම තමයි අරුන්ට මේ දේවල් දැනගන්න සලස්වන්නේ. පස්සේ තවත් විස්තරයක් හොයාගන්න කියලා අරුන් දැහැනකට සමවදිනවා. මේ වෙලාවේදී අර පොලිස් නිලධාරියා කීව ගුහාව ළඟට ගයාත්‍රි එයාගේ ටීම් එකේ අයත් එක්ක යනවා. ඉතින් මෙතන තමයි අරුන් අර කලින් දර්ශන වලින් දැකපු බූරියා වැටිලා හිටපු තැන. ඉතින් මේ ගුහාව ඇතුළට යන ගයාත්‍රිලට මෙතන තියෙන අර මීටර අවුරුදු ගානකට කලින් කැනින් වලින් ගොඩගත්ත රාක්ෂස ප්‍රතිමාවක් හම්බ වෙනවා. ඉතින් මෙතන මේ අය පරීක්ෂා කරනවා. මේ වෙලාවේදී මෙතන 아무තු සිදුවීමක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක අනිත් පැත්තේ ඉන්න අරුණුත් දැනගන්නවා. ඉතින් මේ ස්ථානය කඩාගෙන වැටිලා විනාශ වෙන්න පටන් ගන්නවා. ගයාත්‍රි සහ එයාගේ ටීම් එකේ අය මෙතනින් බේරලා යන්න හැදුවත් එයාලව මෙතන කඩාගෙන වැටෙන දේවල් වලට යට වෙලා හිර වෙනවා. ඉතින් ගයාත්‍රිට අනුතුරක් කියලා දැනගත්ත අරුන් ඉක්මනටම මේ තැනට ඇවිත් ගයාත්‍රිලව හොයා ගන්නවා. පස්සේ අරුන් එයාගේ අධ්‍යාත්මික බලය පාවිච්චි කරලා මේ අය හිර වෙලා තියෙන නටබුන් අයින් කරලා එයාලව බේර ගන්නවා. පස්සේ අරුන්ට මෙතන තියෙන නපුර බලවේග ගැන තේරිලා එයා මේ රාක්ෂස පිළිමිය මීට වසර ගණනාවකට කලින් වැහිලා ගිහින් තිබුණ විදිහටම ආපහු එයාගේ බලය පාවිච්චි කරලා වහලා දානවා. ආය කවදාවත්ම ඒක එළියට නොයන විදිහට. පස්සේ අරුන් යන්නේ අර පුරාවිද්‍යාව කැණීම් කරපු තැනට. මෙතන හැම තැනකම පරීක්ෂා කරන අරුන් පස්සේ ඇතුළු වෙනවා එක වහලා දාපු ගෙදරක් වගේ තැනකට. මෙතනදී අරුන්ට එක පොතක් හම්බ වෙනවා. ඉතින් මේ පොතේ තියෙන්නේ මෙතන කරපු කැණීම් ගැන. මෙතන මේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලන අරුන් දැනගන්නවා රාවණාගේ රුද්‍රාක්ෂ කියන ආයුධය මෙතන කැණීම් වලදී හම්බුණා කියලා. මෙන්න මේ වෙලාවෙදිම මෙතන තුවක්කුකුත් දික් කරන් අර අවුරුදු ගණනාවකට කලින් පුරාවිද්‍යාව කැණීම් ගැන බලපු පොලිස් නිලධාරියා එනවා. පස්සේ අරුන් මේ නිලධාරියව සංසුන් කරලා එයා ගැන කියනවා. ඔන්න ඉතින් පස්සේ මේ නිලධාරියා අරුන්වත් එක්කන් එයාගේ තැනට ගිහින් බූරියාගේ සම්පූර්ණ කතාවම කියනවා. ඉතින් අපේ ෆිල්ම් ඕපනින් එකකින් පෙන්නපු විදිහට මෙතන මේ නිලධාරියා හැම දෙයක් ගැනම අරුන්ට කියනවා. පස්සේ අරුන් මේ විස්තරات දැනගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් දැන් අරුන් දන්නවා රාවණාගේ රුද්‍රාක්ෂක ගැන වගේම බූරියා ගැනත් හැමදේම. ඉතින් අරුන් මේ දේවල් ගයාත්‍රිටත් කියනවා. ඉතින් දැන් අරුන්ට ඕනේ කරන්නේ බූරියව හොයාගෙන යන්න. මේත් එක්කම මෙතන ගයාත්‍රි බල හිටිය ටීවී channel සරින් සැරේ වෙනස් වෙවි අරුන්ට බූරියා කතා කරන විදිහට කතා කරනවා. ඉතින් අරුන්ට බූරියා එයා ඉන්න තැන ගැනත් කියනවා. පස්සේ ගයාත්‍රි අරුන්ගෙන් අහනවා මෙයා කොහොමද අපි ගැන දන්නේ කියලා. එතකොට අරුන් කියනවා බූරියා දැන් හැම දෙයකම පාලනය එයාට ලබාගෙන තියෙන්නේ. එයා දැන් පංචමහා භූතයින් පවා පාලනය කරනවා කියලා. ඉතින් කට් කරලා අපිට පෙන්නනවා බූරියව සහ ලලීව. ඉතින් මෙතනදී බූරියා කියනවා ලෝකේ හැම ටීවී channel එකකින්ම සහ රේඩියෝ channel එකකින්ම රාවණාගේ මන්ත්‍ර ගායනය වෙනවා. මේක නිසා ඒ වැහෙන හැම මිනිසෙකුම රාජ්ශ්‍රීන් බවට පත් වෙනවා කියලා. ඉතින් දැන් බූරියා බලන් ඉන්නේ අරුන් එයාලකට එනකන්. මොකද දැන් මෙයාට ඕනේ කරලා තියෙන්නේ අරුන්ව එයාගේ පැත්තට ගන්න. එහෙම අකමැති වුණොත් අරුන්ව මරලා දාන්න. මොකද බූරියා විනාශ කරන්න පුළුවන්කම තියෙන්නේ අරුන්ට විතරයි කියලා බූරියා දැනගෙන තමයි ඉන්නේ. පස්සේ ටිකින් ටික මුළු ලෝකයේම නපුර පතුරවලා බූරියාට පුළුවන් රුද්‍රාක්ෂකේ සම්පූර්ණ බලයම එයාට ලබා ගන්න. ඉතින් මේ වෙනකොට අරුන්ට බූරියා දුන්න තොරතුරු වල විදිහට අරුන් බූරියව හොයන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකොට සම්පූර්ණ මුළු ලෝකයේම හැම තැනකම මිනිස්සු එකිනෙකව මරා ගන්න පටන් අරන් ඒ අයව රාක්ෂසීන් බවට පත් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒකට හේතුව බූරියාගේ නපුර පැතිරවීම. ඉතින් ඉක්මනටම බූරියව නවත්තන්න ඕනේ කියලා අරුන් හිතා ගන්නවා. පස්සේ අරුන් ගයාත්‍රිට සමුදීලා යනවා බූරියව හම්බ වෙන්න. ඉතින් මෙතනදිත් බූරියාව මරන්න අරුන් උත්සාහ කරත් ඒක හරියන්නේ නැහැ. බූරියා මේ රුද්‍රාක්ෂකයේ බලය ගැන අරුන්ට කියලා අරුන්ට යත් එක්ක එකතු වෙන්න කිව්වත් අරුන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී බූරියා එයා අරුන්ගේ තාත්තා මරුපේ ගැන කියලා අරුන්ව මානසික වටන්න සමත් වෙනවා. පස්සේ එයාව දුර්වල කරනවා. පස්සේ බූරියා ටිකින් ටික අරුන්ගේ මතකයෙන් එයාගේ තාත්තව අමතක කරවලා දානවා. ඒත් එක්කම මෙයා අරුන්ව මැරෙන්නත් මෙතන අතහැරලා දාලා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේත් එක්කම අරුන්ගේ මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වෙනවා. මෙන්න මෙතනදී අරුන්ට එයාගේ තාත්තව හම්බ වෙනවා. ඉතින් මේ ගැන හිතා ගන්න බැරි වෙන්න අරුන් තාත්තගෙන් අහපුවම තාත්තා අරුන්ට කියනවා අරුන් මැරෙන ගමන් තමයි ඉන්නේ කියලාත් එයා මේ ඉන්නේ පාතාලයේ කියලාත්. ඉතින් අරුන්ට ජීවත් වෙන්න එක ක්‍රමයක් තියෙනවා. මෙතෙන් තාත්තා අරුන්ට කියනවා ඔයා රුද්‍රාක්ෂකයන් අපුරට යටත් වෙන්න. ඒකෙන් ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙවි කියලා. ඒත් අරුන් මේකට මුලදී අකමැති වුණත් අරුන්ට මේ නපුර පැතිරීම වළක්වන්න පුළුවන් එකම විදිහ මේක. ඒ වගේම අරුන් රුද්‍රාක්ෂකයේ යටතටපත් වුණාම ඒකෙන් ගැලවෙන්න වෙන්නේත් අරුන්ටම තමයි. ඉතින් වැඩිදුර විස්තර තාත්තා අරුන්ට කියන්න කලින් මෙතනින් තාත්තා වතුරු දහන් වෙලා යනවා.
පස්සේ අරුන් රුද්‍රාක්ෂගේ නපුරට යටත් වෙන්න එයත් ශ්‍රාවණ මන්ත්‍රය ජප කරනවා. ඉතින් මේක නිසා ආපහු රුද්‍රාක්ෂගේ බලයත් එක්ක අරුන්ට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. පස්සේ අරුන් රුද්‍රාක්ෂගේ පාලනයත් එයාගේ යටතට ගන්නවා. ඉතින් බූරියට කරන්න බැරි වුණු දේ මෙතෙන්දී අරුන් කරනවා. ඉතින් මේක නිසා අරුන්ව සම්පූර්ණයෙන්ම යක්ෂයෙක් බවට පත් වෙනවා. ඒත් එයා විසින්ම ඒක වළක්වගෙන යනවා බූරියා ඉන්න තැනට. ඉතින් බූරියටත් පුදුමයි මේ විදිහට අරුන් රුද්‍රාක්ෂික එයාගේ පාලනයට ගත්ත එකට. ඉතින් පස්සේ අරුන් බූරියාව ඉවරයක් කරන්න හදනකොට ලලී අරුන්ට පහර දුන්නත් අරුන් ලලීව මරලා දානවා. පස්සේ අරුන් බූරියත් එක්ක සටන් කරනවා. ඉතින් අරුන්ගේ මේ බලයත් එක්ක දැන් බූරියට හැරෙන්නවත් බෑ. මේක නිසා බූරියා අරුන්ගේ පහර කෑම් වලින් දුර්වල වෙනවා. ඉතින් කොච්චර බලයකින් රුද්‍රාක්ෂක තමන්ගේ යටතට අරගෙන තිබුණත් රුද්‍රාක්ෂක තමන්ගේ පාලනයට ගන්න අරුන් සමත් වෙනවා. ඉතින් මේත් එක්කම අරුන්ට රුද්‍රාක්ෂක තිබ්බොත් මහා විනාශයක් එන්නේ කියන එක තේරිලා අරුන් බූරියත් එක්කම රුද්‍රාක්ෂකත් මෙතනින් විනාශ කරලා දානවා. ඔන්න ඉතින් මේත් එක්කම අරුන්ව යක්ෂ ග්‍රහණයෙන්ුත් මිදෙනවා. ඔන්න ඉතින් මේත් එක්කම මේ කතාවත් ඉවර වෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ තියෙන දේවල් ඇත්ත දේවල් නෙමෙයි. සම්පූර්ණයෙන්ම අපේ ලංකාවේ ඉතිහාසය ඉන්දියාව විසින් විකෘති කරලා තමයි මේ විදිහට ඉන්දියාව තුළ ෆිල්ම්ස් නිර්මාණය කරන්නේ. එහෙනම් ඊළඟට ත්‍රිෂා හන්ටින් මූවි එකකින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.